හොඳට බලන්න මේ පින්තූර දිහා. මොකක් හරි රටාවක් පේනවද? ඉතින් මේ අර්ථයක් නැති දේවල් වල රටා පේන එකට කියන්නේ අපොපීනියා තත්ත්වය කියලා. ඉතින් ඔයාටත් මටත් අපි හැමෝටම තියෙන මේ අපොපීනියා ගැන අද අපි කතා කරමු. 1958 දී ජර්මනි ජාතිකයෙකු වුණු ක්ලෝස් කොන්රාඩ් විසින් තමයි ලෝකයේ පළවෙනි වතාවට මේ අපොපීනියා තත්ත්වය හඳුන්වලා දුන්නේ. ඉතින් මොකද්ද මේ අපොපීනියා කියන්නේ? අපොපීනියා කියන්නේ කිසිම රටාවක් හරි අර්ථයක් හරි නැති දෙයක රටාවක් හරි අර්ථයක් හරි පේන එකට. උදාහරණයක් විදිහට මේක බලන්න. රටාවක් පේනවා. මේ තියෙන්නේ ස්වභාවික සිද්ධීන් නිසා විවිධ හැඩයට හැදිච්ච ගසක්. ඉතින් අපේ මනසේ තියෙන දේවල් එක්ක තමයි අපි දැකලා තියෙන දේවල් එක්ක තමයි මේ ගහේ අපිට හැඩයක් පේන්නේ. අපි හිතමු මේකේ තියෙන මේ හැඩේ විදිහට අපි කිසිම දෙයක් දැකලා නැහැ කියලා මේ ලෝකේ. එහෙනම් අපිට මේක සාමාන්‍ය ගහක් විතරයි. අපේ හිතේ ඇඳලා තියෙනවා, අපේ හිතේ තියෙනවා, අපේ මනසේ තියෙනවා මේ දේවල් ගැන. ඒක නිසා තමයි අපිට මේ දේවල් වල හැඩයක් පේන්නේ. ඉතින් මේ අපොපීනියා තත්ත්වය ගැන ලෝක පුරා කරපු වෛද්‍ය වාර්තා ඕන තරම් තියෙනවා. ඒ ගැන වැඩි හොයන්න කැමති අයට මම ලින්ක් එකක් දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒ වෛද්‍ය වාර්තාව පොඩ්ඩක් ගිහිල්ලා කියවලා බලන්න. ඉතින් මේ අපොපීනියා කියන්නේ රෝගී තත්ත්වයක්ද? නෑ. මේක ඔයාටත් මටත් අඩු වැඩි වශයෙන් තියෙන දෙයක්. ඉතින් මේ දේවල් දැනගන්න ජීවිතේ මේ වගේ දේවල් ඕන තරම් තියෙනවා. මේ ගැන ටිකක් හොයන්න අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු.